ඔබ දකින්න ඇති මගේ වීඩියෝ මම හිතන්නේ ගිය පාර වීඩියෝ එකේ මම කියනවා මතකේ හරිනම් මේකේ හරි නැත්නම් වෙන channel එකක හරි මම කියනවා මේ අපිට වසංගතයක් නැවත එනවා කියලා. මේ වසංගතයේ පොඩි මේ පරීක්ෂණ ටිකක් කරනවා ඒ අදාළ රාජ්‍යයන් කියන කාරණා මම පැහැදිලි කිරීම කරනවා. ඉතින් මේ වෙද්දී දැන් ඔබ දකින්න ඇති උෂ්ණය නිසා සමහර තැන්වල මිනිස්සුන්ට වමන යනවා. එක දිගට වමන යනවා මිනිස්සු කන්න බෑ. සමහර මිනිස්සුන්ට මේ බඩේ එළිය යනවා. හරි එතකොට ඒක සමහර මිනිස්සුන්ට ඇවිද ගන්න බෑ. සමහර මිනිස්සු හුස්ම ගන්න බෑ. අධික වෙහෙසටපත් වෙලා මිනිස්සු. එතකොට මිනිස්සුන්ට ඒ කියන්නේ කන්න බොන්න බෑ. හරි මේ හැම දෙයක් එක්ක අධික හෙම්බිරිස එක්ක අධික කැස්ස එක්ක ગેස්ට්‍රයිටිස් හරි මේ තත්ත එකිනෙක ඔවුන් ඒ දාපු මොන හරිද මං පැහැදිලි කර මේ ලෙඩ ස්වභාවික නෑ මං හරි මේක මොන හරිද වෛරස් එකක් එනවා නම් වෛරස් එක එන තැන තියෙන්නේ බෑ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙදි අමාත්‍යාංශයෙන් කවදාත්ම මෙන්න මේ දැන් අපි දන්නවා ඩෙන්ගු ඇතිවීම ඩෙංගුත් ස්වභාවික නෑ අපි ඒක වෙනම කතා කරනවා ඒක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඩෙංගු කියලා මදුරුවෙක් හදලා ලෝකෙට ඇවිල්ලා ඊට පස්සේ ඩෙංගි කියලා මදුරුවෙක් හදලා ඒක මර්ධනය කරන්න ආව කියන කතන්දර අපි කතා නොකරමු නේ ඒක කතා නොකරමු අපි නමුත් මේ අපිට දැන් අපිට සාධාරණ න්‍යායෙන් ගන්න පුළුවන් ඩෙංගු කියන මදුරුවාගෙන් අපිට බෝ වෙනවා මොකද්ද මෙන්න මේක මේ වෛරස් එකක් කොහොමද ඇති වෙන්නේ තේරෙනවද වෛරස් එකක් කොහොමද ඇති වෙන්නේ මොන සිද්ධාන්තේ මතද වෛරස් ඇති වෙන්නේ ඒ වගේ සොයා ගැනීමක් ලංකාවේවත් ලෝකෙවත් තාම කොහෙවත් වෙන්නේ නැහැ. හැබැයි වෛරස් එක ඇති වෙනවා. ඒතර මේක ස්වභාවිකයි කියන තරමට අපිට එන්න බෑ. එහෙනම් මේක කෘතිමයි. එහෙනම් කෘතිමයි කියලා කියන්නේ මේක කොහේ රටකින් දානවා කියන කාරණා තමයි එක්ක රටකින් එහෙම නැත්නම් මොකක් හරි සංවිධානයකින් දානවා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. එහි ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම පළමුවෙන්ම කියන කාරණාව තමයි මේ උෂ්ණය කියන දේ ඇතිවීම සූර්යාගේ හිරු රශ්මිය නිසා සිදුවෙන්නක් කියන කාරණාව අපි පොඩක් කොහොම තියමු. ඒ වගේම එයින් සිදු කරන අත්දැක බැලීම් ටික ගැන අපි හොඳින් අවධානයෙන් බලමු. ඒ අත්දැක බැලීම් ටිකෙන් පස්සේ මේ දවසින් දවස මේ මම හැමදාම කියනවා මේ ආණ්ඩුව කරගෙන යන්න බැරි තත්ත්වෙට ඒ කියන්නේ මේ රට කරගෙන යන්න බැරි තත්ත්වෙට කුමන හරි ශේෂ්ඨවල මිනිස්සු පීඩාවට පත් කරන එක තමයි කරන්නේ. මොකද මේක 2027 වෙනකල්ම දී වෙනවා. වර්ධනව මගේ මේක 2027 වෙනකම්ම මේ විවිධ අත්දැක බැලීම් තුලින් මේ රටේ මිනිස්සු මර්ධනය කරන වැඩ පිළිවෙල මේ දුවනවා. ඒතර මෙන්න මේක තමයි අපි වළක්ව ගන්න ඕනේ. මේක වළක්ව ගන්න තියෙන එකම ක්‍රමය. දැන් අපිට මේකට බෙහෙතක් කියන එක නෙමෙයි මල්ලේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේකට බෙහෙත් කියනවා. හරි බෙහෙතක් අපි ප්‍රචාරය කරා බෙහෙත මිනිස්සු පාවිච්චි කරා ලෙඩේ හොඳ වුණා. හැබැයි ආපහු ලෙඩක් එනවා. වර්ධනව මං කියන්නේ. ඒ කියන්නේ මෙයාලා මේ රැල්ල හදන්නේ දවසින් දවස පියවරෙන් පියවර උග්‍ර වෙන දේවල්. අවසානයේදී මේ එකපාර එන්න පුළුවන් ලෙඩක් අපි ඔක්කොම වැඩිසලා යනවා. ඔයාලට මං කිව්වේ පැහැදිලි දැන් උදාහරණයක් ඔබ දකින්න කොරෝනා අපු වෙලා කොරෝනා රැල්ල ආපු වෙලා මම කියන කොරෝනා වලින් නෙමෙයි මිනිස්සු මරන්නේ heart attack වලින්. ඒතකොට මිනිස්සු මට අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක්. හැබැයි අත්‍තරම අද බලන්න අවුරුදු 30 40 30ට උඩින් මිනිස්සු ගොඩක් කට්ටිය මරනවා heart attack. සමහර මම දන්න තරුණයෝ කීප දෙනෙක් මැරෙනද බල නිදි ඇඳේ. හේතුවක් නැහැ. කොහොමද මැරෙන්නේ කියලා දන්නේ නැහැ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? ඒ තරමට මේ රට දාලා තියෙන්නේ. ඒතකොට මේ වලට වග කියන්න ඕනේ ඇත්තට මේ රටේ පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය රජය. හරිද මොකද එයාලනේ මේවා කරන්නේ. ඒතකොට මෙයාලා කිසිම පරීක්ෂණයකින් තොරව ఔෂධ පාවිච්චි කරනවා. කිසිදු ඖෂධ මේ පරීක්ෂණයකින් තොරව මේ ලෙඩ මොකද්ද ඒක ලෙඩේ තීන්දුව කරලා ඉවරයි. ඒක ලෙඩේ තීන්දුව කරන ලෙඩේ ආවතන දන්නේ නැහැ. එහෙනම් ඒකට විරුද්ධව ජාත්‍යන්තර නීතියකට හරි අපිට ගිහිල්ලා ඒවා මර්ධනය කරගන්න අපිට හැකියාවක් නැහැ. ඒතකොට මේදී අපිට දැන් ලෙඩක් එනවා ලෙඩේට බෙහෙත් බොනවා ආපහු ලෙඩක් එනවා ආපහු බෙහෙත් බොනවා. ඔයා බලන්නකො ගිහිල්ලා ඩිස්පෙන්සරි මම ලංකාවේ. හැම ඩිස්පෙන්සරි එකම සාමාන්‍ය හැන්දාවට මං හිතන්නේ රෝහල් වල ලෙඩු නෑ ඩිස්පෙන්සරි වල තනිකරම ලෙඩු ඉන්නේ. ඒ තැන අපේ රට ඇවිල්ලා මං කිව්වේ පැහැදිලිද? ඒකෝ මේ තනිකර සල්ලි යන්නේ ඖෂධ නිෂ්පාදන ආයතන වල. ඒතකොට ඔබ කියන්නේ මේ ඖෂධ නිෂ්පාදන ආයතන මෙච්චර කුහකද කියලා. මම අහන්නේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් අහලා හරියනවා. හරියටම හරි. එහෙම නැත්නම් අර සේනක විවිල මැරුවයි කියලා අහුවනම් අන්න හරි මල්ලි. ඔය ප්‍රශ්නට උත්තරේ එතන තියෙනවා. ඒතකොට මේ ඖෂධ සමාගම් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව WHO එක කියන්නේ මොකක්ද කියන එක UN එක කියන්නේ මොකක්ද FDA එක කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මම පෞගිය දවසකට වීඩියෝ එකක් දැම්මා. එහෙනම් මේ ආයතන සහ මේ ආයතන වලින් කරන මේ කූට ව්‍යායාම සහ සමහර බුද්ධ්‍යංශ සහ ඒ බුද්ධ්‍යංශ වලින් කරන මේ ක්‍රියාදාමයන් නිසා ජනතාවට පීඩාවට පත්වලා ඉන්නවා කියන කාරණාව අපිට තාම තේරෙන්නේ නැති ප්‍රශ්න. ඒ වගේම තමයි විශේෂ ඉල්ලීමක් කරනවා මේ කාරණාවේදී පුළුවන් තරම් මේ හුස්මේ ධාරිතාව, ඒ කියන්නේ හුස්ම ගන්න ධාරිතාව වැඩි කර ගන්න උත්සාහ කරන්න. මොකද මේ ඒක
අදට නෙමෙයි මම මේක කියන්නේ අනාගතේ අපිට තව ලෙඩක් එනවා එන්න තියෙනවා. ඒතර අන්නේ එන්න තියෙන ලෙඩේට මේ හුස්ම ගන්න ධාරිතාව කියන්නේ හුස්ම ගැනීමේ ධාරිතාව වැඩි කරලා තිබ්බේ නැත්නම් ගොඩක් වෙලාවට අපේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා මට හිතෙනවා. මොකද මෙයාලා ඕනම දෙයක් මත රටාවක් තියෙනවනේ නේ. අපි ගණිතය කියන විෂයේදී අපි එකින් එක යන රටා තියෙනවා. ඒ වගේ දැන් මට තේරෙනවා මෙයාලා ඊළඟට එන්නේ අනිවාර්යයෙන්ම පෙනහළු සම්බන්ධයෙන් ඇති කරන මොකක් කර දෙයකට කියලා මට පැහැදිලි. ඒ නිසා මම හිතනවා දැනටමත් මිනිස්සු පුළුවන් තරම් අර බ්‍රීතිං එක්සයිස් එහෙම නැත්නම් හුස්ම ඉහළ පහළ ගැනීමේ ව්‍යායාම වලට පුරුදු පුහුණු වෙන්න කියන විශේෂ ඉල්ලීමක් කරනවා. මොකද අනාගතේ සූදානම් වීම පිණිස. එතකොට ඔබ හායි වෙද මහතකට විකල්පයක් නැද්ද මට ආපහු කියන්න තියෙන්නේ. එක විකල්පයක් තියෙනවා. මේ රටට සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙක් පත් කරන්න ඕන. මේ සියලු ඔයාලා බලන්න මම මේ කියන කාරණාව එසේ වේවා කියලා මම කරන කුසලෙන් මම ප්‍රාර්ථනා කරනවා. සිංහල බෞද්ධ රජෙකු පත් වුණු දවසේ සිට මේ රටේ මේ වගේ දවසින් දවස ඇති වෙන විවිධාකාර වූ ලෙඩ දුක් කරදර ඇතිවීම සිදු වෙන්නේ නැහැ. එහෙම සිදු නොවෙන්නේ ඒ රාජ්‍ය නායකයා දන්නවා සිංහල බෞද්ධ රාජ්‍ය නායකයා දන්නවා මේ රට පවත්වන්න ඕන විදිහ සහ විජාතික බලවේග නවත්තන්න ඕන ක්‍රමය. අන්න ඒ නිසා තමයි මම කියන්නේ එහෙම වෙනවමයි කියන කාරණා.